අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලෝක සිතියමේ තිබුණට ලෝකෙන්ම සම්පූර්ණයෙන්ම වෙන් වෙලා හුදකලා වෙලා ඉන්න රටකට. ඒ තමයි උතුරු කොරියාව. මේ රටේ නායකයා තමයි කිම් ජොන් උන් කියන්නේ. මේ රටේ හරි අමුතු දේවල් තමයි වෙන්නේ. එහෙනම් අද අපි බලමු උතුරු කොරියාව කියන්නේ කොයි වගේ රටක්ද කියලා. ඔයා උතුරු කොරියාවට යන්න කලින් චීනයේ ඉඳලා විශේෂ ගුවන් යානයක තමයි යන්න ඕනේ. ඔයා එයාපෝට් එකෙන් බැස්ස ගමන්ම ඔයාගේ ප්‍රයිවසි එක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස්, ලැප්ටොප් එකේ තියෙන ෆයිල්ස්, ඔයා ගාව තියෙන පොත් පවා රේගු නිලධාරීන් පරීක්ෂා කරනවා. ඊටත් වඩා පුදුම දේ තමයි ඔයා කොහෙ ගියත් ඔයා පස්සෙන් හෙවණැල්ල වගේ රාජ්‍ය නිලධාරීන් දෙන්නෙක්ම එනවා. ඔයා යන හැම තැනම කරන හැම රූගත කිරීමක්ම වගේ මේ අය පාලනය කරනවා. කොටින්ම කිව්වොත් එයාලා නැතුව ඔයා නැවතිලා ඉන්න හෝටලෙන් එළියට අඩියක්වත් තියන්න ඔයාට බෑ. ඒ වගේම තමයි පාරේ ඉන්න සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරන්නවත් ඔයාට අවසර ලැබෙන්නේ නැහැ. උතුරු කොරියාවේ හැම පාරකම වගේ කිම් පරම්පරාවේ නායකයන්ගේ දැවැන්ත පිළිරූ දකින්න පුළුවන්. ඒ පිළිරූ ගාවෙන් යනකොට වාහන පවා හිමින් යන්න ඕනේ. ඔයාලා දන්නවද? තව විශේෂ දෙයක් තමයි උතුරු කොරියාවේ පාවිච්චි කරන්නේ අපේ කැලෙන්ඩරේ නන් නෙවෙයි. එයාලගේ අවුරුදු පටන් ගන්නේ එයාලගේ නිර්මාතෘ කිම් ඉල් සුන් ඉපදුණු අවුරුද්දේ ඉඳලා. ඒ කියන්නේ අපිට මේ අවුරුදු 2026 වෙනකොට එයාලට තාම අවුරුදු 115යි. මේ කිම් ඉල් සුන් කියන්නේ කවුද දන්නවද? එයා තමයි උතුරු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයා වගේම එහි පළමු නායකයා. ඔහු උතුරු කොරියාවේ දැනට වර්තමාන නායකයා විදියට සැලකන කිම් ජොන් උන්ගේ සීයා. ඉතින් ඒ රටේ ඉතිහාසයේ වැදගත්ම පුද්ගලයා විදියට හඳුන්වන්නේ මෙන්න මේ පුද්ගලයාව. උතුරු කොරියාවේ නිල දෘෂ්ටිවාදය වන ජුෂේ දර්ශනයත් හඳුන්වලා දුන්නේ ඔහු. මේ ජුෂේ දර්ශනයෙන් ඔහු හඳුන්වා දුන්නේ ස්වයං පෝෂිත භාවයේ යන්න. ඒ කියන්නේ දේශපාලනිකව, ආර්ථිකව සහ ආරක්ෂක අතින් වෙනත් රටක් මත යැපෙන්නේ නැතුව ස්වාධීනව සිටිය යුතු බව. ඉතින් අදටත් උතුරු කොරියාව ලෝකෙන්ම හුදකලා වෙලා ඉන්න ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ දර්ශනය. ඉතින් මේ පුද්ගලයා 1994 මිය යනවා. උතුරු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු තවම එරට සදාකාලික ජනාධිපතිවරයා ලෙස තමයි හැඳින්වෙන්නේ. ඒ නිසා ඔහුගෙන් පස්සේ පාලනය බාරගත්ත එයාගේ පුතා කිම් ජොන් ඉල් හෝ දැනට පාලනයේ ඉන්න මුණුබුරා කිම් ජොන් උන් ජනාධිපති යන පදවිය භාවිතා කරන්නේ නැහැ. උතුරු කොරියාවේ තවත් තියෙන සමාජ නීතියක් තමයි එයාලගේ නායකයන් මියගිය දවස්වලට හරි විශේෂ ශෝක දිනයන් වලට හරි මිනිස්සුන්ට hina වෙන්න සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම තමයි මත්පැන් බොන්න, පාටි දාන එක දඩුවම් ලැබිය හැකි වරදක්. හදිසියවත් එහෙම කරලා අහුනොත් එයාලව දේශපාලන හිර කඳවුරු වලට අරගෙන යනවා. උතුරු කොරියාවේ අගනුවරනේ පියොන්යන් කියන්නේ. ඒක හරියට ලෝකෙට පෙන්වන්න හදපු ෂෝරූම් එකක් වගේ. අගනුවරේ ඉන්නේ රජයට හිතවත්ම ප්‍රභූ පන්තිය විතරයි. උතුරු කොරියාවේ සොන්බුන් කියලා පන්ති ක්‍රමයක් තියෙනවා. ඔයා ඉපදෙනකොටම ඔයාගේ පවුල රජයට කොච්චර හිතවත්ද කියන එක මත තමයි ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ. මේ නගරෙන් එහා ගම්වලට යනකොට කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ට යටිතල පහසුකම් කිසිම දෙයක් නැහැ. උතුරු කොරියාව කියන්නේ නිරන්තරයෙන් ආහාර හිඟයෙන් පීඩා විඳින රටක්. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ රජය විසින් ලබා දෙන ආහාර සලාකේ මත. සහල්, බඩේරිඟු, තෙල් වගේ දේවල් තමයි රජය විසින් නිකුත් කරන්නේ. ඒත් ඉතින් නිරන්තරයෙන් සිදුවන නියගය සහ ගංවතුර නිසා මේ සලාකේ පවා නියමිත වෙලාවට ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් එයාලගේ ප්‍රධාන ආහාරය සහල් වුණත් දුප්පත් වැසියන්ට සහල් ලබා ගැනීමට අපහසු නිසා ඒගොල්ල බඩේරිඟු, අල, කිම්චි වගේ ආහාර තමයි ප්‍රධාන ආහාර වේල් ලෙස භාවිතා කරන්නේ. මස් වර්ග වගේ කන්න ලැබෙන්නේ අවුරුද්දකට කිහිප සැරයක් විතරයි. ඔයා උදේ පාන්දර පියොන්යන් නගරයට ගියොත් දකින්න පුළුවන් අමුතුම දේ මොකද්ද දන්නවද? පාරවල් අයිනේ ලස්සනට ඇඳගත් කාන්තාවන් සින්දු දාගෙන නටන එක. රජය මගින් පත් කරපු මේ අය කරන්නේ උදේම වැඩට යන මිනිස්සුන්ව දිරිමත් කරන එක. නායකයා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න, රට වෙනුවෙන් කැප වෙන්න කියලා එයාලා සින්දු කී නටනවා. උතුරු කොරියාවේ තවත් පුදුම හිතෙන දේ තමයි එයාලගේ රටේ සාමාන්‍ය ජනතාවට අපිට වගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට ඒගොල්ලන්ට තියෙන්නේ ක්වන්මියොන් කියන නමින් හඳුන්වන රට ඇතුළට විතරක් පාවිච්චි කරන්න පුළුවන් ජාලයක්. ඒගොල්ලෝ ඒකට ඉන්ටර්නෙට් කියලාත් කියනවා. මේකේ තියෙන්නේ රජය විසින් අනුමත කරපු වෙබ් අඩවි 28ක් විතරයි.
මේ ජාලය සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන් කරලා තියෙන නිසා ලෝකයේ සිදුවන සැබෑ දේවල් දැනගන්න උතුරු කොරියාවේ මිනිස්සුන්ට නම් හැකියාවක් නැහැ. උතුරු කොරියාවේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශිකයන් සමග අදහස් හුවමාරු කර ගැනීම හරි මිත්‍රත්වයක් ඇති කර ගැනීම හරි සම්පූර්ණයෙන්ම තහනම්. විදේශිකයෙකු සමග රහසින් හරි කතා කිරීම හෝ සම්බන්ධතා පැවැත්වීම රාජ්‍ය විරෝධී ක්‍රියාවලියක් ලෙස තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් මේ වගේ වැරද්දක් කරලා අහුනොත් එයාට විතරක් නෙමෙයි ඒ අදාළ පුද්ගලයාගේ පවුලයට පවා දේශපාලන කඳවුරු වලට යන්න වෙනවා. තවත් දෙයක් තමයි උතුරු කොරියාවේ රැකියා පද්ධතිය අපේ රටවල් වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ රටේ කිසිම කෙනෙකුට Tamanට කැමති රැකියාව තෝරගන්න නිදහසක් නැහැ. පාසල් අධ්‍යාපනයේ ඉවර වෙච්ච ගමන්ම රජය විසින් එක් පුද්ගලයාට අදාළ රැකියාව නියම කරනවා. මේක තීරණය වෙන්නේ පුද්ගලයාගේ දක්ෂතාවයට වඩා ඔහුගේ පවුල් පසුබිම මත. තවත් දෙයක් තමයි එක් පාරක් රජය විසින් රැකියාවක් ලබා දුන්නට පස්සේ ඒ රැකියාවෙන් අස්වෙන්න හරි වෙනත් රැකියාවකට මාරු වෙන්න හරි ඔයාට අවසර ලැබෙන්නේ නැහැ. ජීවිත කාලය පුරාම වගේ ඒ රැකියාවෙම තමයි ඔයාට නිරත වෙන්න වෙන්නේ. උතුරු කොරියාවේ දඩුවම් ක්‍රමය තමයි ලෝකයේ තියෙන දරුණුම සහ අසාධාරණම දඩුවම් ක්‍රමය ලෙස හඳුන්වන්නේ. ඒක තමයි කවුරු හරි පුද්ගලයෙක් දේශපාලන වැරැද්දක් කරොත් ඔහුට පමණක් නෙවෙයි ඔහුගේ දෙමව්පියන්ට බිරිඳ හෝ සැමියාට වගේම දරුවන්ට පවා දඩුවම් ලැබීමට සිදු වෙනවා. මේගොල්ලෝ ඒකට කියන්නේ 3 generations of punishment නැත්නම් පරම්පරා 3කට දඩුවම් කිරීම කියලා. රජයේ අදහස තමයි ද්‍රෝහියෙකුගේ බීජය පවා විනාශ කළ යුතුයි කියන එක. ඉතින් මේ වගේ වැරැද්දක් කරලා දේශපාලන සිරකඳවුරකට ගියොත් ඔයාට ගෙවන්න වෙන්නේ එසේ මෙසේ ජීවිතයක් නන් නෙමෙයි. මේ සිරගෙවල් හදලා තියෙන්නේ කඳුකර ප්‍රදේශවල. සිරකරුවන්ට දිනකට පැය 12ත් 15ත් අතර ඉතා බර වැඩ කරන්න වෙනවා. ඒගොල්ලන්ට කෑම විදියට ලැබෙන්නේ ඉතාමත් සුළු කෑම ප්‍රමාණයක්. ගොඩක් අය කුසගින්න සහ අධික වෙහෙස නිසා මේ කඳවුර තුරම මිය යනවා. ඒ වගේම තමයි බරපතල වැරදි කරන අයව ප්‍රසිද්ධියේ මරා දානවා. උතුරු කොරියාවේ වරදක් විදියට දකින තවත් අමුතු දෙයක් ගැන කියන්නද? උදාහරණයක් විදියට ඔයාගේ ගෙදර ගින්නක් ඇති වුණා කියලා හිතන්නකෝ. ඔයා ඒ වෙලාවේ නායකයාගේ පින්තූරය බේරගන්න කලින් ඔයාගේ දරුවව බේරගත්තොත් මේක පවා දඬුවම් ලැබිය හැකි වරදක් විදියට තමයි උතුරු කොරියාව සැලකන්නේ. උතුරු කොරියාව ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙයක් තමයි එයාලගේ අමුතුම සහ විශාලම හමුදාව. උතුරු කොරියාවේ ජනගහනය මිලියන 26ක් විතර වුණාට ඔවුන්ගේ ක්‍රියාකාරී හමුදා සෙබළුන් ගණන මිලියන 1.3ක් විතර වෙනවා. ඒ කියන්නේ ජනගහනයට සාපේක්ෂව ලොව විශාලතම හමුදාව තියෙන්නේ ඔවුන්ට. මීට අමතරව තවත් මිලියන 6කට අධික පිරිසක් අතිරේක හමුදාවක් විදිහට ඕනෑම වෙලාවක යුද්ධයකට සූදානම් කරලා ඉන්නවා. අනිත් දේ තමයි අනිවාර්ය හමුදා සේවය. පිරිමින්ට නම් අවුරුදු 10ක් හමුදාවේ සේවය කිරීම අනිවාර්යයි. කාන්තාවන්ට නම් අවුරුදු 5 සිට 8 දක්වා සේවය කිරීම අනිවාර්යයි. පාසල් අධ්‍යාපනයේ ඉවර වෙච්ච ගමන්ම තරුණ තරුණියන්ට තමන්ගේ තාරුණ්‍ය ගෙවන්න වෙන්නේ හමුදා බැරැක්ක ඇතුළේ. උතුරු කොරියාවේ අධ්‍යාපනයත් හරිම විශේෂයි. උතුරු කොරියාවේ අධ්‍යාපනය කියන්නේ දැනුම ලබා දීම පමණක් නෙමෙයි. පොඩි කාලේ ඉඳලම දරුවන්ට කියලා දෙන්නේ තමන්ගේ නායකයාට පක්ෂපාතී වෙන්න ඕන කියලා. පාසල් වලදී නම් ඔවුන්ට උගන්වන්නේ ඇමරිකාව වගේ රටවල් කියන්නේ උතුරු කොරියාවේ සතුරන් බව. තවත් අමුතු නීතියක් තමයි කොණ්ඩ මෝස්තර නීතිය. මේ රටේ මිනිස්සුන්ට තමන්ට කැමති විදියට කොණ්ඩ කපන්න අවසර නැහැ. රජය විසින් අනුමත කරපු මෝස්තර ලෑස්තිවෙන එකක් තමයි ඔයාට තෝරගන්න පුළුවන් වෙන්නේ. උතුරු කොරියාවේ නායකයා කිම් ජොන් උන් විදේශ සංචාරවල නිරත වෙනකොටත් හරි අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒවයින් එකක් තමයි ඔහු විදේශ සංචාරවල නිරත වෙනකොට පෞද්ගලික ජංගම වැසිකිළියක් අරගෙන යනවා. මේකට හේතුව තමයි එයාගේ සෞඛ්‍ය තොරතුරු හරි ශරීරයේ දත්ත හරි වෙනත් රටක බුද්ධ්‍යංශය අතට පත්වීම වැළැක්වීම. ඒ වගේම තමයි කිම් ජොන් උන් එයාගේ රටේ ගමන් කරන විට ඒක දෙපසින් ඔහුගේ ආරක්ෂිතයින් රටේ සමග දුවමින් ආරක්ෂාව සැපීම තමයි ලෝකයේ අවධානය දිනාගත් අමුතුම දර්ශනයක් වුණේ. අපි දැන් බලමුකෝ මෙච්චර දේවල් කරන රටේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා. කොරියාවේ මුදල් ලේඛකය තමයි නෝර්ත් කොරියන් වොන්. හැබැයි මේ සල්ලි වලට රටින් පිට කිසිම වටිනාකමක් නැහැ. රටේ GDP එක එහෙමත් නැත්නම් දලදේශීය නිෂ්පාදිතය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය හරිම දුර්වලයි. ඒ නිසා බඩු මිල හිතා ගන්නවත් බැරි තරම් වැඩි. මේ රටේ උද්දමනය කොච්චරද කියනවනම් සාමාන්‍ය මිනිස්සෙගේ මාසික පඩිය වෙන්නේ ඩොලර් 110ක් විතර. ඒ වගේම තමයි සාමාන්‍ය කෝපි එකක් ඩොලර් 15ක් විතර වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පඩියෙන් 10%කටත් වඩා එක කෝපි එකකට වැය කරන්න වෙනවා. මේ නිසා මිනිස්සු අත්‍යවශ්‍ය කෑම බීම හොයාගන්නත් ලොකු සටනක් දෙනවා. මට තවත් ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මෙච්චර හුදකලා වෙලා ඉන්න රට උතුරු කොරියාවට කොරෝනා වෛරසයෙන් බලපෑම් තිබ්බද කියන එක.
2020 වසරේ ලෝකේ පුරා කොරෝනා පැතිරෙද්දි උතුරු කොරියාව නම් ප්‍රකාශ කළේ තමාගේ රටේ කිසිදු රෝගයක් නැහැ කියලා. ඒගොල්ල වසංගතය ආරම්භ වෙනවත් එක්කම තමාගේ දේශ සීමාව සම්පූර්ණයෙන්ම වසා දාලා දැඩි නිරෝධාන නීති ක්‍රියාත්මක කරා. වසර 2කට වැඩි කාලයක් රෝගීන් නැති බව පැවසූ උතුරු කොරියාව 2022 මැයි මාසයේදී පළමු වරට රට තුළ ඔමික්‍රෝන් කියලා වෛරසයක් පැතිරෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒගොල්ලෝ මේක බොහෝ වෙලාවට හැඳින්වුවේ කොරෝනා කියලා නම් නෙවෙයි, අද්භූත උණ රෝගයක් කියලා. ඔවුන්ගේ වාර්තාවලට අනුව නම් මිලියන 4.7කට අධික පිරිසකට මෙම උණ වැළඳුණු අතර මරණ සංඛ්‍යාව 74ක් වගේ අඩු මට්ටමක පවතිනවා කියලා තමයි ඔවුන් පැවසුවේ. නමුත් විදේශ වාර්තා පවසන්නේ සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි කියලා. කොහොම හරි 2022 අගෝස්තු මාසයේ කිම් ජොන් උන් නිල වශයෙන් ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ වෛරසයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා කියලා. ඉතින් මෙච්චර හුදකලා වෙලා ඉන්න උතුරු කොරියාව ඇයි දන්නවද ලෝකෙටම තර්ජනයක් වෙලා තියෙන්නේ? මොකද එයාලා ළඟ තියෙනවා න්‍යෂ්ටික බෝම්බ සහ අන්තර් මහද්වීපික මිසයිල. මේ මිසයිල ඇමරිකාවට පවා එල්ල කරන්න පුළුවන් කියලා කිම් ජොන් උන් නිතරම පවසනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝගේ හමුදා සංදර්ශනවලදී මේ විශාල මිසයිල ප්‍රදර්ශනය කරලා ලෝකයටම තමන්ගේ බලය පෙන්වන්න ඒගොල්ලෝ අමතක කරන්නේ නැහැ. ඉතින් උතුරු කොරියාවට ජාත්‍යන්තර සම්බාධක දාලා තියෙන්නේත් ඒ රටට ගලා එන මුදල් සහ තාක්ෂණය සීමා කරන්න. ඒ වගේම තමයි උතුරු කොරියාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ග පවා සියල්ලම පාහෙන් දැනටම තහනම් කරලා තමයි තියෙන්නේ. ගල් අඟුරු, යකඩ, රත්තරන්, මැටි වර්ග සහ මුහුදු ආහාරත් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ වගේම තමයි බොරතෙල් සහ පිරිපහදු කර ඉන්ධන පවා ආනයනය කිරීම ගොඩක් සීමා කරලා තියෙනවා. ඉතින් ඉන්ධන සහ බොරතෙල් ආනයනය සීමා කිරීම නිසා උතුරු කොරියාවේ බලශක්ති ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාලා තියෙනවා. බලශක්තිය අර්බුදය කොච්චරද කිව්වොත් උතුරු කොරියාවේ අගනුවර වන පියොන්ග්‍යාන්ග් නගරයට සාපේක්ෂව වැඩි අවධානයක් ලැබුණත් ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලැබෙන්නේ දිනකට පැය කිහිපයක් විතරයි. ඒත් එක්කම සමහර දුරස්ථ ගම්මානවලට සති ගණන් වලින් විදුලිය ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තමයි උතුරු කොරියාවේ ඇත්තම කතාව. ලෝකයට ලස්සන නගර පෙන්නුවට ඒ වැස්මට යටින් මිනිස්සු විඳින දුක හරිම වැඩි. නිදහස කියන දේ පොඩ්ඩක්වත් නැති මේ වගේ රටක ඔයා ඉපදුනොත් ඔයා මොකද කරන්නේ? ඔයා මොකද කරන්න කියලා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් ඔයාලා සැපෙන් සනීපෙන් ඉන්නවනේ. එහෙනම් හැමෝටම bye.